දළදා වහන්සේ වැඩ සිටින කුටිය උඩට නැග්ගොත් රැට නිින්ද යන්නේ නැහැ. මායාවන් පේනවා. අගමැතිතුමා කීවේ රැට නිින්දෙන් බෙල්ල මිරිකනවා කියලා. දළදා පෙරහැරට කවදාවත් දන්තධාතුන් වහන්සේව වැඩම වන්නේ නැහැ කියලා ඔයාලා දන්නවද? රජෙක් ආවත් කවදාවත් වසා දැමූ දොරගුළු නම් විවෘත කරන්නේ නැහැ. දළදා වහන්සේ ළඟ දූවිලි පිහින්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ හිසකෙස් වලින් හදපු පිස්නයක් තියෙනවා. ඉතින් තින්කප් අපි අද කතා කරන්නේ අපේ මුදුන් මල්කඩ බඳු දළදා මාලිගාවේ තියෙන හාස්කම් ගැනයි. දළදා මාලිගාව ආරක්ෂා කරන්නේ දැඩි මුණ්ඩ දෙවියෝ. කරඬු 7ක් ඇතුලේ වැඩ සිටින දළදා වහන්සේ දළදා පෙරහැරටවත් වඩම්ම වන්නේ නැහැ. ඒ වෙනුවට සැරියුත් මුගලන් දළදා වහන්සේවයි වීදි සංචාරය කරවන්නේ. මොකද දළදා වහන්සේ සෙලවුණත් අකණ්ඩව නොකඩවා වැසි වැටෙන බව අපි හොඳින්ම දන්නා දෙයක්. කවදාවත් දළදා කරඬුව තනි අයෙකුට විවෘත කරන්න බෑ. ඒකට හේතුව මෙහි යතුරු පිළිවෙලින් දියවඩන නිලමේ සහ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි හිමිවරුන් සතුව වෙන්වෙන්ම පැවතීමයි. හේමමාලා කුමරිය තමන්ගේ කෙස් කලඹේ දන්තධාතුන් වහන්සේ කොණ්ඩ කටුවක ආධාරයෙන් සඟවාගෙන ආ බව කියවෙනවා. ඉතින් මෙන්න මේ කොණ්ඩ කටුව සියලු දෙනාම වන්දනා කරන රජවරුන්ගේ කුණ්ඩලාභරණද සමග දළදා කරඬුව තුල තැන්පත්ව තිබෙනවා. කොහොම වුණත් මේ කරඬුව පිහිටි කුටිය කිසිම හේතුවක් මත රජු ආවත් විවෘත කරන්නේ නැහැ. ඉතින් දළදාවේ තිබෙන හාස්කම් අතර එවකට දියවඩන නිලමේ වන නිරංජන් විජේරත්න මහතා විසින්ම පැවසූ මෙම කතාවට අනුව දන්තධාතුන් වහන්සේ වැඩ සිටින කුටිය ඉහළ පෙති උළු වලින් තමයි සෙවිලි කරලා තියෙන්නේ. ඉතින් දළදා මාලිගාව වෙත පැමිණෙන රිලව් මේ පෙති උළු අතර ඇවිදීමේදී මේ පෙති උළු නිරන්තරයෙන්ම එහා මෙහා වෙනු ලබනවා. වර්ෂා සමයත් සමග නුවරට වැටෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දළදා වහන්සේටත් පිණි පොද වැටෙනවා. මෙන්න මේ කරුණු මුල් කරගෙන එවකට සිටි නිරංජන් විජේරත්න දියවඩන නිලමේ මහතා හා ආදාහනමලු ගෙඩිගේ භාරකාර උඩුවාවිල ශ්‍රී චන්ද්‍රානන්ද හිමිටත් මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. කොහොම නමුත් මේ උළු නැවත සෙවිලි කරන්න කියා වැඩ කරන පිරිසට කියා සිටියත් මේ සඳහා දන්තධාතුන් ඉහළට නගින්න කවුරුවත් එකඟ නම් වෙලා නැහැ. මෙයට හේතුව ලෙස ඔවුන් පවසා සිටියේ දන්තධාතුන් ඉහළට නැග්ගොත් රාත්‍රී කාලයේ නින්දට යා නොහැකි ලෙස මහා භයංකාර දේවල් මැවෙන බවයි. කර කියාගත දෙයක් නොහැකි තැන දන්තධාතුන් ආරක්ෂා කරගන්නා අදිෂ්ඨානයෙන් චන්ද්‍රානන්ද හිමියන් බාරයක් ගැට ගහනවා දවස් 7ක් ඇතුළත මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන්න කියලා. පසුව 6 වන දිනයේ එවකට සිටි අගමැතිතුමාගෙන් දළදා මාලිගාවට ඇමතුමක් ලැබෙනවා. ඔහු එදින හවස දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙනවා. හරියටම 6 වන දින පැමිණෙන අගමැතිතුමන් දළදා වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දළදාව බාර හිමි නම වෙත පවසා සිටියේ මෙම කාරණය නායක හාමුදුරුවන්ටවත් දියවඩන නිලමේටවත් සිදු කළ නොහැකි අතර මෙම දළදාව ඉහළ වහලය සෙවිලි කිරීමේ කාර්ය සෙවන අරමුදලින් කර දෙනු ලබන බවයි. මෙය ඇසූ දළදාව බාර හිමි නම පෙරලා අසා සිටියේ අගමැතිතුමා මොකද කිසිම ආරාධනයකින් තොරව මෙවැනි තීරණයක් ගත්තේ. හාමුදුරුවනේ පළවෙනිදා රෑ ඉඳලම මට නිින්ද යන්නේ නැහැ. කවුරු හරි උඩරට මුල් ඇඳුම ඇඳගෙන මගේ බෙල්ල හිර කරගෙන මට මේ කාරණය ගැන කියනවා. එතුමා කියනවා සෙවන අරමුදලින් මේ කාරණාව නිම කරලා දෙන්න කියලා. හාමුදුරුවෝ සිනාසෙමින් කියනවා මම බාරය ගැට ගැහුවේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට කියලා. ඉතින් දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුව තමයි අපේ රටේ මේ මුදුන් මල්කඩ බඳු දළදා වහන්සේව ආරක්ෂා කරගන්නේ. ඉතින් දැඩිමුණ්ඩ දෙවියෝම තමයි එවකට සිටි අගමැතිතුමාටත් මේ පණිවිඩය කියලා තියෙන්නේ. කොහොම නමුත් ඊටාම හාස්කම් සහිත මහනුවර වැඩවාසය කරමින් අපගේ රටත් ජාතියත් ආරක්ෂා කරන දළදා වහන්සේත් දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවනුත් අපි හැම කරන පින් බලයෙන් මහිමයෙන්
රැකේවා යන ප්‍රාර්ථනයන් එක සිතින් එක් කරමු. ඉතින් මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම් තවත් මේ වගේ වටිනා වැදගත් වීඩියෝවකින් නැවත හමුවන බලාපොරොත්තු වෙන්න. සුබ දවසක්.